මවතුමියට කෘතඥ වෙනවා. එහෙම නොවන අය ඉන්නවා. එහෙ තියෙන්නේ customer is the king concept එක. මෙහි තියෙන්නේ I am the king concept එක. ලෙඩා හින්දා තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මමත් ඇතුළුව අපි මේ හැදෙන්න ඕනේ කාලය ඇවිල්ලා කියලා තමයි මම හිතන්නේ. රෝග ලක්ෂණ තමයි හතියක් හෝ පපුවක් එක්කමක් ආවොත් විශේෂයෙන්ම ව්‍යායාමයක් හෝ මහන්සියක් වෙද්දී. තමන්ගේ ක්‍රියා මේ ෆිසිකල් ඇක්ටිවිටි එකක් වෙද්දී එහෙම ওই රෝග ලක්ෂණ දෙකෙන් එකක් ආවොත්. අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩනය කියලා කියන්නේ රෝග ලක්ෂණයක් පමණයි රෝගයක් නෙවෙයි. බෙහෙත ගත්තොත් ඒක පාලනය වෙනවා. ඒක හොඳ වෙන්නේ නැහැ. බෙහෙත ගන්න තාක්කල් ඒක පාලනය වෙලා තියෙනවා. ගන්න එක නැවතුනහම ඒ පාලනයෙන් ඒක ගිලිහෙනවා. අයිබෝන් ඩොක්ටර් කනිෂ්ක. අයිබෝන් පළවෙනිම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ අරමුණ වෙච්ච ග්‍රැටිටියුඩ් TV එහෙම නැත්නම් ග්‍රැටිටියුඩ් කාංශා TV සඳහා අපේ තියෙන ප්‍රධාන අරමුණ යහපත් රටක්, යහපත් සමාජයක්, යහපත් මිතුරෙක්. ඉතින් මේ අරමුණු තුනම ගත්තාම එක විෂන් එකක් වගේ. ඒ විෂන් එකට වඩාත්ම ගැළපෙන මම පාසල් කාලයේ ඉඳලා මගේ මිතුරෙක් වෙච්ච වෘත්තීමය අංශයෙන් ප්‍රවීණ තලයකට ගිය විශේෂඥ වෛද්‍ය කනිෂ් කමල්දාස මහතාව මම හිතනවා ඔයගොල්ලෝ ආදරෙන් පිළිගනී කියලා. ඒ වගේම අපි මෙතනදී කතා කරන්න යන්නේ අපේ තියෙන ප්‍රධානම ගුණය වෙන කෙලෙහ ගුණය. එහෙම නැත්නම් කෘතඥ වීම. එහෙමත් නැත්නම් ග්‍රැටිටියුඩ්. එහෙමත් නැත්නම් ජපනීස් වලින් අපි කාංශා සුරු කියලා කියනවා. අපි අහමු ඒ ගැන මොකද්ද? ඒක ඇත්තටම කෙනෙක්ට තිබෙන්නම ඕන ගතිගුණයක්ද? ඒක මිනිස්සෙක් විදියට ඒක කොයිතරම් උසස් තලයකද තියෙන්නේ? එහෙම නැත්නම් ඒක දැනෙන විදිය. අපි මුලින් ඒක ගැන අහලිමු. ස්තුතියි කිත්සරි මාව මේ වැඩසටහනට කතා කරාට අපි මං හිතන්නේ උපදිච්ච දවසේ ඉඳලම මේ කෘතඥතාවය කියන එක අපිට ඊටාම අවශ්‍ය ගුණාංගයක් මනුෂ්‍ය සංහතියට. මොකද මනුෂ්‍යයා කියන්නේ ඊටාම සංකීර්ණ සමාජයක ජීවත් වෙන එකිනෙකා අතරේ අන්තර් සහ සම්බන්ධතා තියෙන ජීවීන් කොට්ටාශයක්. ඒක හින්දා එහෙම සංකීර්ණ සමාජයක පැවැත්ම පවතින්නේ එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවයත් ඒක නීති පද්ධතියකුත් යම්කිසි ප්‍රමාණයකට පාලනය වෙනවා. හැබැයි ඊට වඩා එහාට ගිය තව එකිනෙකා අතර තියෙන අන්‍යෝන්‍ය ඒකට කියන්නේ මේ තියෙන රෙස්පෙක්ට් එක ඒකයි අනිත් එක තමයි අපි මියුචුවල් රෙස්පෙක්ට් එක අනිත් එක තමයි අපි අතරේ තියෙන එකිනෙකාට අපි දක්වන කෘතඥතාවය. ඒතර ඔබතුමාගේ මේ වැඩසටහනේ මූලික අඩිතාලම වැටිලා තියෙන ඒක උඩ. ඒතකොට මට හිතෙන විදිහට නම් මේක අපි ඉපදිච්ච දවසේ සිට අපි මේක ප්‍රායෝගිකව අත්විඳිනවා සහ අනිත් එකිනෙකාට මේ ප්‍රායෝගිකව මේ කෘතඥතාවය පළ කරමින් සිටින ජාතියක්. ජාතියක් විතරක් නෙවෙයි මනුෂ්‍ය සංහතියම. ඒක උදාහරණයක් හැටියට පටන් ගත්තොත් අපි මුලින්ම කතා කරන්නේ අපි ඉපදිච්ච දවසේ අපිට කිසි දෙයක් කරගන්න බැරුව මේ ලෝකෙට ඇවිල්ලා ඒ වෙලාවේ ඉඳලා අපේ අම්මගේ තුරුලේ හැදිලා වැඩිලා අම්මගෙන් අපි කිරි බීලා අපේ පෝෂණය ලබාගෙන අපි ජීවත් වෙන මම හිතන්නේ මේ ලෝකේ ජීවත් වෙන යම්කිසි හරපද්ධතියක් තියෙන ඕනම පුද්ගලයෙක් විශේෂයෙන්ම අපේ සංස්කෘතිය හැදිච්ච පුද්ගලයෝ ඉස්සෙල්ලාම අපි අපේ මවතුමියට කෘතඥ වෙනවා. එහෙම නොවන අය ඉන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකම. හරියටම හරි. එතනින් ඒ අපි කෘතඥතාවයේ පළ කිරීම අපි එතනින් පටන් ගත්තාම අපිට ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් අපි කෘතඥතාවයේ පළ කරමින් සිටින අනිකුත් කොට්ටාශ ගැන උදාහරණයක් හැටියට ඊට පස්සේ මගේ නම් පියතුමා කුඩා කාලේ මගේ කතාවෙන්ම පටන් ගත්තොත් එහෙමමයි පියතුමා. ඒ කියන්නේ මගේ අම්මයි තාත්තයි නැත්තම් මම විතර නෑ. ඒ කියන්නේ මගේ සම්පූර්ණ මේ කල්පවැත්ම පවතින්නේ මගේ අම්මගේ තාත්තගේ උදව්ව හින්දා. උපන්දා සිට එතනින් පටන් ගත්තාම අපිට අපේ සහෝදර සහෝදරියෝ එකිනෙකාට උදව් කරනවා. මම ඊටම
විශාල ඒ දවස්වල දැන් කාලේ හැටියට විශාල පවුලක් ඉන්නේ. ડોક્ටර් කනිෂ්ක මේ පවුලේ බාලම. මම පවුලේ බාලයා. මම එන්නේ 5 දෙනෙක් ගිනිතු පවුලක බාලයා හැටියට. ඒතකොට මම හැදුනේ වැඩුනේ මට වඩා වැඩිමහල් සහෝදරයෝ දෙන්නයි සහෝදරියෝ දෙන්නෙකුයි අතරේ. ඉතින් ඒක හින්දා මට ගොඩක් දේවල් වලට සමාජයට මුහුණ දෙනකොට වුණත් එදිනෙදා වැඩ කටයුතු වලට මගේ ඉගෙනීමට මට තිබුණේ ඒගොල්ලෝ ගිය තැන ඉඳලා පටන් අරගෙන යන්න. මොකද එතනට යනකම් මම ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා ඉවරයි. එහෙම කියනොනම් මේ මෙතුමාගේ කියන්නේ අපේ ડોක්ටර්ගේ පවුලේ අය ලොකු අයියාගේ ඉඳලම ඒකට හොඳ ආදර්ශයක් දුන්නා. හැමෝම විශ්වවිද්‍යාලයට ගියා. එයා වෛද්‍යවරයෙක්, ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඉංජිනේරුවෝ මේ පවුලේ ඔක්කොමලා ඒ වගේ පුද්ගලයෝ තමයි ඉන්නේ. ඉතින් ආදර්ශය ලැබුණා. ඒ ආදර්ශය විතරක් නෙවෙයි. ඒක මම කියනවා ඒකට උදව්වකුත් වුණා කියලා. ඒතර ඒ උදව්වට මගේ තියෙන කෘතඥතාවයක් ඒගොල්ලෝ මගේ සහෝදර සහෝදරියන්ගේ. ඒතර ඊළඟ අපේ පියවර ඒගොල්ලොත් එක්ක. ඊළඟට අපි ඉස්කෝලේ යන්න පටන් ගත්ත දා ඉඳලා අපි ඔබතුමා සහ මම පොඩි කාලේ ඉඳලා ක්‍රීඩා කරන්න ක්‍රීඩාවේ ඉඳලා අපි ක්‍රිකට් ගහන කාපු කාලේ ඉඳලා ඒ යාළුවොත් එක්ක තියෙන සහසම්බන්ධතාවය සහ අපි එකිනෙකාට උදව් කරගත්ත කාලවල් අනන්තයි අප්‍රමාණයි. ඒතර අපි ඒගොල්ලන්ට කෘතඥ වෙනවා ඊළඟට. ඊළඟට එනවා අපේ ගුරුතුමා. ගුරුතුමියෝ මම පළවෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සහ උසස් පෙළෙන් පස්සේ මගේ විශ්වවිද්‍යාල ජීවිතය, ඊට පස්සේ මගේ පශ්චාත් වෛද්‍ය උපාධි සඳහා මම ගත කරපු කාලේ ඒ කාල සීමාවල් සියල්ලෝගෙම අපි අර උපදිච්ච දවසේ ඉඳලා අපේ අම්මයි තාත්තයි තමයි ගුරුවරු සහ මගේ සහෝදර සහෝදරියෝ වැඩිමහල් සහෝදර සහෝදරියෝ. එතනින් එහාට මගේ ගුරුවරු පාසලේ සහ විශ්වවිද්‍යාලයේ සහ එතනින් එහාට. ඉතින් ඒගොල්ලන්ටත් මම කෘතඥ වෙනවා. ඒතර ඒ කෘතඥතාවය නැතුව මේ ලෝකේ පැවතීමක් නැහැ. ඔව්. ඒක ඇත්ත. බොහොමත්ම ස්තුතියි. මට තවත් එකක් අහන්න හිතුණා. අපි දැන් පොඩි කාලේ දැන් නම් එහෙම සමාජයක් නැහැ. ඒ කියන්නේ අසල්වැසියෝ කවුද කියලා අපි අඳුරන්නෙත් නැති යුගයකට ඇවිල්ලා තිනවා. අපේ කාලේ නම් අපි ඒ ගෙදරට පනිනවා ගිහිල්ලා පනිනවා කියලා කියන්නේ ඇත්තටම අර දොරෙන් යන්නේ. එතන අවසරයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලොත් ඒක පිළිගන්නවා. එතකොට ඒ අසල්වාසීත් එක්ක තිබිච්ච දේ මේ කළගුණ දැක්වීමටත් තියෙනවා. මොකද අම්මා තාත්තා වෙනුවට මං හිතනවා ඒගොල්ලොත් අපිට යම් සේවයක් කරා කියලා. අත්‍යවශ්‍යයි. මොකද අපේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරපුවා. මගේ නම් වාසනාවකට මගේ ආච්චි අම්මා පුංචි කාලේ ඉඳන් අපි ගාව හිටියා. මං 9 වෙනි ශ්‍රේණිය 10 වෙනි ශ්‍රේණිය දක්වා යනකම්. හැබැයි ඒ නැතුවත් අපි සමහර දාට අපේ අම්මලා අපේ අසල්වාසීන්ට බාර දීලා තමයි අම්මලා තාත්තලා යන්නේ අපිට. දැන් නම් අහන්නවත් බැරිද අපිට නිවාඩු දවසට. ඉතින් ඒගොල්ලෝ අපේ අසල්වාසීන් සමගත් මට බොහොම සොඳුරු මතක සටහන් තියෙනවා. ඒ ගැනත් මම බොහොම කෘතඥ වෙනවා ඔබ කිව්වා වගේ. ඇත්තටම. ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ ඇත්තටම මං කිව්වර යහපත් සමාජයක් කියලා හදන්න අපි ඇත්තටම යන්න ඕනේ පිටිපස්සට. අනාගතයට ගිහිල්ලා ඒක හදන්න බෑ. එතකොට මේ කෙලෙහි ගුණ එහෙම නැත්නම් කෘතඥ වීම බොහෝ දුරට උදාහරණ ඒ වගේම ඒ ගැන අත්දැකීම් ඒ වයින් වෙච්ච කොයිතරම් හොඳ දේවල් දැනුත් විඳින්න පුළුවන්ද කියන එක ගන්න නම් හරි පුදුම වැඩේ කියන්නේ පස්සට යන්න ඕනේ. අපි හැමෝම ඉස්සරහට යන එක කතා කරන්නේ. හරි. එතකොට වෛද්‍ය විද්‍යාලයේ ඔබ කීර්තිමත් ශිෂ්‍යෙක්. ඒක මම දන්නවා. ඒ කියන්නේ මම හොඳින් දන්නවා. එතකොට ඒ වෛද්‍ය විද්‍යාලයේ ඇතුළේදී ඔබට තෝරා ගන්න විෂයපත කීපයක් තියෙනවා. විෂය ධාරාවන් ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා ආයෙත් පාරක් ඒක අහන්නේ විශේෂ හේතුවක් මත. ඔබ බොහෝ දුරට හැමතැනම කතා කරනවා මම මගේ රටට සේවය කරන්න ඕනේ. ඒකයි වෛද්‍ය විද්‍යාවේදී තෝරගන්න ඒ විෂය පත ඇවිල්ලා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්නේ. එතකොට ඒකේ සම්බන්ධයක් තියෙනවද? ඔව්. ඔබතුමාට උත්තර ඒ ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මම එකක් කියලා එන්න ඔබතුමාගේ අවසර ඇතුව. ඒක තමයි මම මෙහි ජීවත් වෙන කොටයි සමහරට ඔබතුමා මේ ප්‍රශ්න අහන්න බලාපොරොත්තුකුත් ඇති වෙන ඉදිරියට මෙහි ජීවත් වෙන සමාජීය පරිසරයේ මම විදේශගතව ඉන්නකොට තියෙන සමාජ පරිසරයේ වෙනසක් මම දකිනවා. ඒ වෙනස තමයි ප්‍රධාන වශයෙන්ම මෙහි අය කෘතඥතාවය
කෘතඥ බව නැතුව නෙවෙයි. ඒගොල්ලෝ සමහර විට ඒගොල්ලොන්ගේ මනසින් කෘතඥතාවය පළ කරනවා ඇති. සහ ඒගොල්ලොන්ට අවස්ථාවක් ලැබුණොත් අපිට අනාගතයේදී ඒ කෘතඥතාවය පෙන්වන්නත් ඒගොල්ලෝ ලෑස්ති ඇති. ඒ වුණාට මම දකින්න පොඩි අඩුපාඩුවක් තමයි අපේ සමාජයේ ස්තුති කියන වචනය පාවිච්චි කරන්න ගොඩක් අය මැලි වෙනවා. ඒක හරි මිල අධික වචනයක් වෙලා තියෙනවා. ඒක දෙලේසියෙන් දෙන්නේ නැහැ කාටවත්. ඒක ලොකු අඩුපාඩුවක් හැටියට මම දකිනවා අපේ ලංකාවේ ලාංකික සමාජයේ කෘතඥතාවය නැතුවා නෙවෙයි ඒක පළ කරන්න අදිමදිකමක් තියෙනවා. ඒ කියන්නේ අපි දැක්කොත් මේක දිහා බලන් හිටියොත් මම 10 දෙනෙක්ගේ අන්තර් සහසම්බන්ධතාවයේ දිහා බලන් හිටියොත් එකින් එක්කෙනෙක්වත් ඒ සහසම්බන්ධතාවයේ අවසානයේදී අනෙකාට ස්තුතියි කියන්නේ ඒ කියන්නේ ඒක නැතුවා හෝ තමන්ගේ හිත තුල තියාගෙන ඒක පිට කරන්නේ නැතුව ඒ සහසම්බන්ධතාවය අවසන් කරනවා. ඒක තමයි මම දකින ලොකුම වෙනස මෙහි සහ මම ඉන්න විදේශයේ ගත වෙලා ඉන්න වෙලාවේදී ඒ පරිසරයත් එක්ක තියෙන ගැටීමත් එක්ක මම දකින වෙනස. මම නම් හිතන්නේ අපේ ලංකාවේ උදවියටත් එහෙම කරන්න පටන් ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. හේතුව අර අපි කියන්නේ taken for granted කියලා. අපි යමෙක්ගේ උදව්වක් ඒක එය එසේ විය යුතුයි කියලා. අපි බාර ගැනීම වැරදි. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා බාර ගන්න එක වැරදි. අපි හිතමු පොඩි මේකක් බැංකුවකට ගිහිල්ලා අපිට සල්ලි දුන්නාම යාට thank you කියන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අපි කඩේකට ගිහිල්ලා අපිට බඩුවක් හොඳට hina වෙලා බඩුවක් අපිට ලබා දුන්නා අපි ගන්න ගිය භාණ්ඩේ අපිට ස්තුතියි කියලා කියන්න පුළුවන්. මම චූට්ටක් ඔබතුමාට පොඩ්ඩක් මේවා කරනවා. මම ජපාන් ඉගෙන ගත්තේ ඒක. අපි දෙන්නම දන්නවා. එතකොට ජපානයේ ඒක අරිගතෝ කියන එක අරිගතෝ ගොසයිමස් කියන්නේ බොහොම ස්තුතියි කියන එක. මේ කෘතඥ වීම කියන්නේ පොඩ්ඩක් ඊට එහාට ගිය වචනයක්. ඉතින් එහෙ හැම තැනකම කොටින්ම තමන්ගේ බිරිඳ තේකක් ගෙනත් දුන්නාම බිරිඳට අරිගතෝ කියලා කියනවා. ඒක තමයි මේ සමාජයේ මම හිතන්නේ අපේ සමාජයේත් පෞල් සමාජිකයන් අතරේ යමෙක් උදව්වක් කරොත් ස්තුතියි කියන්න මැලි වෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. ඒක මගේ ඇතුළත් සමහර වෙලට වෙන වැරද්දක්. මම ඒක පිළිගන්නවා. ඒ වුණාට මම කරන්න බලාගෙන පුළුවන් තරම් ඒක කරන්න හදනවා. විශේෂම මගේ බිරිඳත් සමග. හරි. ඒ වුණාට මගේ ඇතුළත් ඒ අතපසු වීම වෙන්න ඉඩ තියෙනවා. ඒක හරි. මම ආයෙත් අර ප්‍රශ්නයක් මග ඇරුණා. ඒකත් මම එන්නම්. ඊට කලින් මම ලංකාවේ සංස්කෘතියේ තියෙන සමහර අංග තියෙනවා ඒවා අංග චලනයෙන් පෙන්වන්නේ. එතකොට බොහෝ දේවල්. ඒ කියන්නේ හැම රටකම ඒගොල්ලන්ට ආවේනික සංස්කෘතියක් තියෙනවා. ජපානයේ උනත් එහෙමයි. ජපානයේ තියෙනවා ඉවනක්තම වකරු දරෝ කියලා කතාවක්. ඒ කියන්නේ ඉවනක්තමෝ කියන්නේ කිව්වේ නැතත් ඒක තේරෙනව නේද කියලා අහන කතාවක් තියෙනවා. ඒ වගේ දැන් ලංකාවේදී thank you කියන එකට වඩා ගොඩක් වෙලාවට හිනාවකින් ඒක පෙන්වන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒකින්ද හැමතිස්සෙම වැරදිද කියලා කියන්න බෑ. නමුත් බහුතරයක් මමත් එකඟ වෙන්නේ මං හිතන්නේ ඔබතුමාත් එකඟ වෙන්නේ thank you කියන එකට මැලි වෙනවයි කියන එක තමයි අපි දන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා අපි ඔෆිස් එකකට ගියත් ඒ වැඩක් කරලා දුන්නාම ඒක ඒගොල්ලන්ගේ රාජකාරියක් මිසක් ඒකට අපි අමුතුවෙන් thank you කියන්න ඕනේ නැහැ. thank you කිව්වම අපිව ටිකක් මේ පල්ලෙහාට වැටෙනවා. හැල්ලුවට එහෙම එකක් නැහැ. හරි. ඒක ඊටාම හොඳ පණිවිඩයක්. අපි ඕගොල්ලන්ටත් අපි හැමෝම පුරුදු වෙන්න ඕන දෙයක්. කොයිතරම් සතුටුද තව කෙනෙක් සතුටු වෙනවා නම් තමන් කරපු සුළු දෙයක් හෝ ලොකු දෙයක් හෝ මොන දේ කරත් තමන්ගේ හිතට දැනෙන විදිහට ඒක අගය කරාම අගය කිරීම. අගය කරන්න කිසිම දවසක ලෝභ වෙන්න එපා. අගය කරන්න ඕන වෙලාවට අගය කරන්නම ඕනේ. හරි. මම ආයෙත් ඔබතුමාගේ දෙවෙනි ඊළඟ ප්‍රශ්නේ මම දැන් යන්නම්. හෘද රෝග තෝරගත්තේ ඇයි කියලා. ඔව්. හෘද රෝග තෝරගන්න ඉස්සෙල්ලා මම මුලින්ම වෛද්‍ය විද්‍යාව තෝරගත්තේ මුලින්ම කියලා මම ඔබතුමාට පැවසලා ඉන්නම්. ඒක වඩාත් හොඳයි. මම තාමත් මතකයක් තියෙනවා පුංචි කාලේ මම ඒතර 5 නැත්තම් 6 පන්ති වෙන්න පුළුවන්. මගේ තාත්තයි අම්මයි එක්ක මම අපි ඒ දවස්වල වාසය කරේ රත්මලානේ. පිරිවෙන පාර දිගේ යනකොට මම දැක්කා වයසක අම්මා කෙනෙක් වැටිලා ඉන්නවා පාරේ අයිනේ. මට දැන් හරි වමනාවක් තියෙනවා දැන් මේ අම්මට උදව් කරන්න. ඒ වුණාට මම පුංචි වැඩි. හැබැයි මට වඩා උදව්වක් කරන්න පුළුවන් අය 100ක් 200ක් එතනින් පහු කරගෙන යන්න ඇති මේ
මේ අමාරු වැටලා ඉන්න වැතිරිලා පාරේ යන වැතිරිලා ඉන්න මේ අම්මට උදව් කරන්න පුළුවන්කම තියෙද්දි උදව් නොකරපු. ඒ කාලෙත් ඒ වගේ අය හිටියද? ඒ කාලෙත් ඒ අය වගේ හිටියා. ඒ කාලේ එතනදී තමයි මට මේක පළපදියම් වුණේ. හිතේ පළපදියම් වුණේ රෝගියෙක්ට මට පුළුවන් නම් උදව් කරන්න කිසිම දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවි. ඔව්. ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියන අදහස මුලින්ම බෞද්ධ දර්ශනයේන විශාලම මේ දේශනවලින් එකක් තමයි ඒක. ඔව් ඇත්තටම කියනවා නම් මට බෞද්ධ දර්ශනය පිළිබඳ හාංකා විසයක් මම දන්නේ නැහැ. නමුත් ඒක ස්වභාවයෙන් ඇති වෙච්ච දෙයක්. ආපු හිතවිල්ලක් එතනින් තමයි ඒක මං හිතන්නේ ගමන පටන් ගන්න ඇත්ති කියලා මට හිතුණා. ඒකට අම්මයි තාත්තයි ගොඩාක් තාම අන්කන්ඩිෂනලි කියන්නේ මොකක්ද ඒක කියන්නේ අර වගේ කිසිම අවවාරණයක් උදව් කරා නේද? කිසිම අවවාරණයක් නැති රෝගියෝ වයසක අය ඒ වගේ අයට උදව් කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි කියන එක තමයි මුලින්ම මගේ අදහස තමයි මේක මේ ඩ්‍රයිවිං ෆෝස් එක උනේ. ඊළඟට ඊට පස්සේ තව ගොඩාක් ඉතින් ඉන්සිඩන්ට්ස් වුණා. ඊට පස්සේ ඒක පෙරදරි කරගෙන තමයි මම පටන් ගත්තේ වෛද්‍ය විද්‍යාව හදාරලා එතනදී නම් මං වෙන මොකක්වත් එහෙම උදව්වක් කාටවත් කරන්න කියලා බලාගෙන නෙවෙයි මං හෘද රෝග රෝගය තෝරගත්තේ මගේ විශේෂඥභාවයට. එතනදී හේතුව වුණේ ඒ වැඩේට තමයි මං වැඩිපුර දක්ෂ වුණේ. ඒක කරන්න ගියාම ඉතින් මට හිතුණා ඒක කරන්න බෑ. මම නිකන් හදවත් සුවපත් කරනටත් වඩා රෝග විනිශ්චය කරන්න වඩා පහසු වුණේ ඒකට. ඉතින් ඒකින්ද මට නිතතින්ම පොඩි ආසාවක් ඇති වුණා ඒකින්ද. ඒක ලංකාවේ බහුලයි නේද හෘද රෝගය? දැන් එන්නේ බහුල වේගෙන එනවා ඉස්සර. මොනොන් රෝග අතරේ නේද? ඔව්. හැබැයි එහෙම අදහසකුත් මට තිබුණේ නෑ ඒ කාලේ. ඔව්. ඇත්තට මේක තමන් දක්ෂ කොයි පැත්තටද ඒක කරීමේ අදහස පමණයි ඒ දවස්වල. ඒකෙන් රෝගීන්ට මේ සේවයක් සලසන්න. ඔව්. ඊට පස්සේ ඒක මට ඇත්තටම ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුළුවන් වුණා. ඇත්තටම හෘද රෝග විශේෂඥයෙක් වුණාට පස්සේ. ඔව්. ඒක මගේ රෝගීන් සියලුම දෙනා මං ගැන අන්තං හරි අවබෝධයක් තියෙන සියලුම දෙනා දන්නවා. බොහොම දෙනෙක් හිටියා ඒ කාලේ ඒක දන්නවා. ඉතින් ඒක ගැන මම ඇත්තටම ආඩම්බරත් වෙනවා. අනිත් එක නිහතමානීව ආරම්භ වෙනවා. අනිත් එක තමයි ආයිත් ඉතින් ඒ ලෙඩුන්ට කෘතඥතාවයක් පළ කරන්න ඕනේ. ඔව් ඉතින් ඒ අවස්ථාවක් මට අරන් දුන්නා. අන්න ඒක තමයි වැදගත්ම පණිවිඩය. මොකද අපිට ජීවිතේ හැම තිස්සෙම අවස්ථාවල් හම්බ වෙනවා. ඇත්තම බැලුවොත් මුළු වෙලාවෙම අපිට අවස්ථාවල් හම්බ වෙනවා. අපි ඒක හරියටම ඒකෙන් නිසි ප්‍රයෝජනය ගන්නවද කියන එකයි ඇත්තම සතුට වෙනවද කියන එකයි. ඔය ඔක්කොටම උත්තරේ තමයි මේ කෘතඥ වීම. ඒක ඇත්ත. ඒක හින්දා එහෙම අවස්ථාවක් ලබා දුන්නට සහෝදර සහෝදරයන්ට අම්මට තාත්තට ගුරුවරුන්ට අමතරව මං අදහන ආගමේ හැටියට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් ස්තුති වෙනවා. ඒක ඉතාම හොඳ ඒකත් කෘතඥතාවය පළ කිරීමක් නේ. ඔව් ඉතින් දෙවියන් අපිට ගොඩක් වෙලාට පිට වෙනවනේ. ඒක සමහරුන්ට තියෙන. ඒක මං හිතන්නේ ඒක තමන්ගේ විශ්වාසය අනුව ඒක දේවල් අනුව වෙනස්. ඒක හොඳයි. එතකොට දැන් මේකෙන් පොඩ්ඩක් පරිබාහිර වහන්නේ ඔබතුමා හෘද රෝගීන්ව සුව කරන්න ඒ දේවල් කරනකොට සමාජයකත් ගැටෙනවා. ඉතින් මේ සමාජෙත් ගොඩාක් ක්‍රීඩාවට ආස නිසා ක්‍රීඩා කරපු නිසා එතකොට සමාජය ගොඩක් තලවල පුද්ගලයෝ අඳුරනවා. එතකොට හඳුනුම්කමත් එක්ක එක අත්දැකීම් ඇති. එතකොට ලංකාවේ සමාජය එහෙමත් නැත්නම් ලංකාවේ ජීවත් වීමේදී අපේ අය පිළිපදින්න ඕනේ කියන එකක්. ඒ කියන්නේ විදේශයේනේ දැන් ජීවත් වෙන්නේ. එතකොට එහෙ ලංකාවේ අතරේ වෙනස්කම් මොන තරම් තියෙන්න පුළුවන්. හොඳ දේවල් තියෙන්න පුළුවන්, නරක දේවල් තියෙන්න පුළුවන්. අපිට හොඳයි. නමුත් අපි හැමෝටම දැනෙන දේ තමයි අපි හැමතිස්සෙම ඕන වෙලාවක අපිත් සේවය දැන් ඔබතුමා සේවය කරනවා වගේ ඔබටත් සේවයක් ඕන වෙලාවල් තියෙනවා. මම දන්නේ දැන් මොන හරි බඩුවක් ගන්න ගියාම කියන්නේ මට මතකයි මේ ළඟදී මොකද්ද මේ තරහතියක් ගන්න කියලා වෙච්ච දෙයක් ගැන කිව්වා. ඉතින් ඒ වගේ ඒකෙදි ඇත්තටම හැදෙන්න ඕන තැන කියන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඒක මොකක්ද දන්නවද? පාරිභෝගිකයාට කෘතඥ වෙන්න ඕන නිෂ්පාදකයා. නැත්තම් අලෙවිකරණ කෙනා.
පාරිභෝගිකයා කෘතඥ වෙන්න ඕනේ නිෂ්පාදකයාට හෝ අලෙවි කරන කෙනාට Tamanට තමන්ගේ දේ කරගන්න නිසි මුදලකට ඒ දේ ලබා දුන්නට. ඒ දෙපැත්තම වෙන්න ඕනේ. ඉතින් ගොඩක් කලාවට පාරිභෝගිකයාගේ පැත්ත වෙනවා ලංකාවේ නිෂ්පාදකයාගේ අලෙවි කරන්නාගේ පැත්තේ වෙන්නේ නැහැ. ඒක මේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ එකක් නෙමෙයි. ඔව් නෑ ඉතින් අර සමාජික ජීවත් වෙනකොට ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ මේ දෙකේ වෙනස තියෙන්නේ තියෙන්නේ customer is the king concept එක. මෙහි තියෙන්නේ I am the king concept එක. මොන හරි භාණ්ඩයක් ලබා ගැනීමට හෝ සේවාවක් ලබා ගැනීමට යමෙක් ගාවට ගියාම ඒක තමයි වෙනස් වෙන්න ඕනේ. ඒක තමන්ගේ සංකල්පනාත්මක වෙනස් පරිවර්තනයකට දැන් යොමු වෙන්න කාලේ ඇවිල්ලා අපි ඔක්කොම. මොකද හේතුව තමයි හැමෝම මම වෛද්‍යවරයෙක් හැටියට තේරුම් ගන්න ඕනේ ලෙඩා හින්දා තමයි මම ජීවත් වෙන්නේ. එහෙම මිසක් මම හින්දා ලෙඩා ජීවත් වෙනවත් වෙන්න පුළුවන්. හැබැයි මේ ලෙඩාට ඒ සර්විස් එක දෙන්න ලෙඩෙක් නැත්තම් මට මේ වගේ රස්සාව කරන්න බෑ. ඉතින් එතකොට මට ලෙඩාට කෘතඥ වෙන්න වෙනවා. සහ මට ලෙඩාව අපි හැම වෙලේම කියන්නේ රෝගියා ප්‍රමුඛ කරගෙන තමයි අපි අපේ ඒ සුව කිරීමේ ක්‍රියාවලිය ගොඩනගන්නේ. ඒකම මං අපේ වෛද්‍ය විද්‍යාව පැත්තට නොයා අපි හැමෝගෙම සුභසිද්ධිය සඳහා අපි ඔය කියමුකෝ අපි උදාහරණයක් හැටියට බඩුවක් ගන්න කඩේකට යන එක අපි හැමෝම මේක අත්දැකලා තියෙනවානේ. ඒතකොට කොච්චර උනන්දුවකින් ඒ කඩේ බඩු දෙන කෙනා සුපර් මාකට් එක නම් අපිම ගිහිල්ලා තෝරගන්නවා. සුපර් මාකට් එකේදීත් අපි පේ කැෂියර් කවුන්ට් එකට ගියාම කීයෙන් කී දෙනෙක් අපිට අපි ආයුබෝවන් කියනවා යන්ත්‍ර ලෙස ආයුබෝවන් කියනවා. හොඳට කටපුරා hina වෙලා ආයුබෝවන් කියන්නේ කීයෙන් කී දෙනාද? එහෙම කිව්වත් මම හිතන්නේ අපේ පාරිභෝගිකයෝ තෘෂ්ණිම්භූත වෙලා ඉඳී මේ ඇත්තටම මේ මොකද මේ වෙන්නේ කියලා මෙහෙම hina වෙලා ආයුබෝවන් කිව්වොත් කවුරු හරි ඒකත් තේරුම් ගන්න බෑ. ඒකත් තේරුම් ගන්න අමාරුයි. ඒ තරමට මේක දුලබ දර්ශනයක්. ඉතින් මම කියන්නේ මේක අපිව විවේචනාත්මකව කතා කරලා විතරක් නෙවෙයි මමත් ඇතුළුව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම උනත් ගෙදරදී සමහර දේවල් මගේ පවුලේ සමාජිකයන් කරාම ස්තුති කියන්න පරක්කු වෙනවා. ඉතින් මමත් ඇතුළුව අපි මේ හැදෙන්න ඕනේ කාලය ඇවිල්ලා කියලා තමයි මම හිතන්නේ. මේක අපි එකතු වෙලා වෙනස් කරේ නැත්නම් කවදාකවත් මේක වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. ඊටාත්ම මේ හරබර කතාවක් අපිට කතා කරන්න හම්බුනේ අපේ දෙන්නගේ සුවදත්වයයි මේ සියලු දේත් එක්ක. ඒ වගේම අන්තිමට මම අහන්න කැමති මේකේ කෘතඥ වීම උනාට අපි එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් ඔබතුමාගේ ඒ කියන්නේ විශේෂඥ වෘත්තියත් එක්ක ඒ කියන්නේ මේ මොකද්ද හෘද රෝග වලින් ගැලවෙන්න පුළුවන් බොහොම ලෙහෙසියෙන් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියේ අවවාදයක් එමත් නැත්නම් මඟ පෙන්වීමක් දෙන්න පුළුවන්. හෘද රෝග වලට මෙයා වෙලා ගොදුරු වෙලා බොහොම තරුණ ළමයි පවා මේ කාලෙදි දන්නවනේ ඒක මේ ඔබතුමා දන්නවා එහෙම නැති වෙනවා. අන්න ඒක කොහොමද ඒ හැමදේම එකතු කරලා අපිට කියන්න පුළුවන්ද? මම හිතන්නේ අපිට කන්ජෙනිටල් ඒ කියන්නේ උපත්තියේදීම ඇති වෙන ප්‍රශ්න නිසා තරුණ කාලේ කුඩා කාලේ බෝන් ඩිසීසස් මිය යනවා කට්ටිය. ළමයි මිය යනවා. ඒ වගේ ඒවට නම් ඉතින් ගොඩක්ම ප්‍රිවෙන්ෂන් කියලා කරන්න දෙයක් නැහැ. ඒකෙදි කරන්න තියෙන්නේ early diagnosis. එතකොට ඒකට විසඳුමක් දෙන්න පුළුවන් ඒවට අපිට පුළුවන් ඉක්මනට ඒකට විසඳුමක් දුන්නොත් ඒගොල්ලෝගේ ජීවිත කාලය දික් කරන්න පුළුවන්. ඒක පළවෙනි එක. දෙවෙනි එක එතකොට මම නම් හිතන්නේ වෛද්‍යවරුන්ගෙන් පැත්තෙත් ඒක හරි ලොකු වගකීමක් තියෙනවා. පුංචි කාලේ වුණත් ළමයෙක් ගියාම හෘදය වස්තුව හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ යම්කිසි ඉන්ඩිකේෂන් එකක් තියෙනවද කියලා මේ දරුවට හෘද වස්තුවේ අමාරුවක් තියෙනවා කියලා දැනෙන. එහෙමනම් ඒකට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරලා ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙන්න. ඒතර ඒ විදිහට අපිට පුළුවන් යමෙක්ගේ ජීවිත කාලය දික් කරන්න. සහ ඒගොල්ලන්ගේ තියෙන සංකූලතා නවත්තන්න.
දෙවැනි එක තමයි අපේ ජීවන රටාව සහ අපේ ප්‍රවේණීය අණුව තීරණය වෙන ලෙඩ තියෙනවා. ඇත්තටම ඒවයින් තමයි මිනිස්සු ගොඩක් මැරෙන්නේ. උදාහරණයක් ලෙස කොරනරි ආටරි ඩිසීස් කියන එක. ඒ කියන්නේ හෘදයේ කිරීටක ධමනී වල තියෙන සංකූලතා. ඇති වෙලා heart attacks කියලා කියන්නේ හෘදයාබාධ. ඇති වෙලා මැරෙන මිනිස්සු ගාන දැන් එන්න වැඩි වෙනවා. ඒකට හේතු අපි හොයාගෙන තියෙනවා. පළවෙනි එක තමයි ස්ථූලභාවය. ස්ථූලභාවය. දෙවෙනි එක තමයි ව්‍යායාම වල විජය දෙන්නේ නැතුව. දෙවෙනි එක තමයි ව්‍යායාම අඩුකම. ඒ දෙක සහසම්බන්ධයි. ඒ දෙක. තුන්වෙනි එක තමයි ආහාර. ඒ කියන්නේ ෆාස්ට් ෆුඩ් කියන එක. ඒ කියන්නේ ශනිකව අපිට ලබා ගන්න පුළුවන් ආහාර වලට පුරුදු වෙලා ඉන්න ගොඩක් අය. කියන්නේ කිව්වොත් ඒක ටිකක් ඒ ක්ෂේත්‍රවල. නමුත් ශනික ආහාර තියෙන්නේ. ඒවා තමයි ඒවා හොඳම නෑ. බලක්කෝ. ඒවා වැළකින්න. හතරවෙනි එක තමයි තමන්ව පරීක්ෂා කරගන්න ඕනේ හරියට වෙලාවට. හතරවෙනි එක තමන් රෙගියුලර්ලි මෙඩිකල් චෙකප් එකක් කරන්න ඕනේ. යම්කිසි වයසක් පැන්නාම අඩුම වශයෙන්. හිතන්නකෝ අපේ අපිටම අවුරුදු 40 කියලා දකුණු ආසියාවේ නම් අවුරුදු 40 පැන්නා. එතකොට ඊට පස්සේ ඒකෙන් අපි හඳුනා ගන්නා දේවල් වලට ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ පරීක්ෂණයෙන් පස්සේ. ඒ ඔය මං කිව්වේ හෘද වස්තුවක් කිරීටක ධමනි රෝගයක් හැදුනම හදන එක වළක්වා ගන්න හෝ පරක්කු කරන්න. ඊළඟට දෙවෙනි එක තමයි හැදුනොත් මොකද? හැදෙනකොට රෝග ලක්ෂණ මොනවද? රෝග ලක්ෂණ තමයි හතියක් හෝ පපුවක කැක්කුමක් ආවොත් විශේෂයෙන්ම ව්‍යායාමයක් හෝ මහන්සියක් වෙද්දී. තමන්ගේ ක්‍රියා මේ ෆිසිකල් ඇක්ටිවිටි එකක් වෙද්දී එහෙම ওই රෝග ලක්ෂණ දෙකෙන් එකක් ආවොත්. හෘද වස්තුවේ ස්පන්දන වේගය මොනවා හරි හින්දා අක්‍රමවත් වුණොත්. ඒ වගේ මොනවා හරි රෝග ලක්ෂණයක් මතු වුණොත් ඒක ගැන බල ඉන්නේ නැතුව ප්‍රතිකාර ගන්න රෝහලකට හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන්න ඕනේ. ඒක ඊළඟ ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක තමයි එහෙම කිරීටක ධමනි රෝගයක් වැළඳිලා කියලා අපි ඩයග්නෝස් කරලා තියෙන රෝගියෙක්ට. ඒ සඳහා අපි ප්‍රතිකාර ක්‍රම කරාට පස්සේ අපි කියනවා යම් දේවල් වලින් පරිස්සම් වෙන්න කියලා. අපි ඉස්සර ඉඳන්ම අපේ තියෙන ආයුර්වේද හෝ සිංහල දෙකම තියෙන්නේ බෙහෙත් හේත් කියලා. ඒතොර ඒ බෙහෙත් වලට අමතරව අපි පරිස්සම් වෙන්න ඕනේ දේ හේත් කියන්නේ ඒකයි නේද? ඔබතුමා මට කිව්වොත් ඔබතුමාට ඒක මනාදරමක් තියෙනවා මට වැඩිය. මේ ඒ පැත්ත ගැනත් බලන්න ඕනේ. බෙහෙත් ගන්න එකට අමතර එකක් තමයි නොකඩවා බෙහෙත් ගන්න ඕනේ. අනිත් එක බෙහෙත් වලට අමතරව පරිස්සම් වෙන විදි කියනවා වෛද්‍යවරයා. ඒ සඳහා ඒ ක්‍රියාමාර්ගය ගන්න ඕනේ. ඉතින් අර වෙලා තියෙන ගොඩක් අය තමන්ට අමාරුවක් නැතිකොට බෙහෙතක් ගන්න එක අදිමදි කරනවා. හොඳම උදාහරණයක් තමයි ඒකට අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩනය කියලා කියන්නේ රෝග ලක්ෂණයක් පමණයි, රෝගයක් නෙවෙයි. රෝග ලක්ෂණයත් ලක්ෂණය තමන්ට දැනිලා එන ප්‍රතිශතය හරි අඩුයි. ඒතකොට ඒක අපි මුලින්ම දැනගන්නේ රුධිර පීඩන මානයකින් රුධිර පීඩනය මැන්නට පස්සේ. එහෙම මැන්නට පස්සේ වෛද්‍යවරයෙක් විසින් නියම කරන ලද නිසි ප්‍රතිකාර ගන්න ගොඩක් අය අදිමදි කරනවා. මොකද තමන්ට රෝග ලක්ෂණ දැනෙන්නේ නැති හින්දා. ඒක කරන්න එපා. ඒ වගේම තමයි දියවැඩියාව. ඒ වගේම තමයි අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය. ඔය තුන අඩු ගානේ අපිට පුළුවන් නම් පාලනයක් ඇතුව කරන්න ඒක දැනගත්ත දවසේ ඉඳලා. තමන්ට රෝග ලක්ෂණ නැති වුණත්. ඒතකොට මේක වහදන එක වළක්වා ගන්න පුළුවන්. ඉතින් අර අපේ මම මෙහි රෝගීන්ට ප්‍රතිකාර කරන කාලේ දැනගත දෙයක් තමයි සමහර අය තමන්ට රෝග ලක්ෂණයක් නැත්නම් ඒක ඒ ප්‍රතිකාරය ගන්නේ නැහැ. දෙවෙනි එක මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ බෙහෙත ගත්තොත් මේ ලෙඩේ හොඳ වෙනවද? ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි බෙහෙත ගත්තොත් ඒක පාලනය වෙනවා. ඒක හොඳ වෙන්නේ නැහැ. බෙහෙත ගන්න තාක්කල් ඒක පාලනය වෙලා තියෙනවා. ගන්න එක නැවතුනහම ඒ පාලනයෙන් ඒක ගිලිහෙනවා. පාලනයෙන් ගිලිහිලා ඉන්න කාලේ වැඩි වෙන්න ඒකේ සංකූලතා ඇති වෙනවා. ඒතකොට දියවැඩියාවේ අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තියෙන එකේ සංකූලතාවයක් තමයි කිරීටක ධමනි රෝගය. නැත්තම් හෘදයාබාධ. ඉතින් ඒ විදිහට ඒක එකකට එකක් සම්බන්ධ වෙලා ඉස්සරහට යන කතන්දරයක් වගේ යන එකක්. හොඳයි, එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබතුමා විශේෂඥ වෛද්‍ය කනිෂ කමලදාස මැතිතුමා. ඉතින් අපි වෙනුවෙන් ඒ වටිනා කාලය මිඩංගු කරලා අපිත් එක්ක කතා කරලා ඕගොල්ලන්ට යමක් තේරුම් කරලා දෙන්න, ඕගොල්ලන්ට මේකෙන් යම් දෙයක් ඉගෙන ගන්න
අවස්ථාවක් ලබා දුන්නට මේ හැමෝම වෙනුවෙන් මුළු මහත් සමාජය වෙනුවෙන් මම ඔබතුමාට ආචාර කරනවා. බොහොම ස්තුතියි.